ඊටාම සාමාන්‍ය පන්තියේ පට්ට බ්‍රයිට් ළමයි පන්තියේ පළවෙනිය ගැන නෙමෙයි මම මේක දෙයක් නෑ. ඇත්තටම ගත්ත හැකියි. මම මේ අසාධාරණව ගණන් දාලා දැන් වරදින්න තියලා මිනිසුන්ට පැටලෙන්න තියලා වෙලා නැති වුණානේ කියලා එවිල පොඩ පටලා ගත්තනේ කියලා ඔක්කොම එන්න දේවල් ටික තියලා මේක තිබ්බේ. 83ක් ඔය මම නිකන් ගණන් හදලා වෙන්නේ. අසාධාරණ නෑනේ. ඇතිනේ ඉතින්. හරි. 83න් ඇති කියන එක නෙමෙයි මම අදහස් කරේ. 83 කියන එක සාමාන්‍ය ළමයට ගන්න පුළුවන්. ඔයාලත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් දැම්ම channel එක subscribe කරලා notification on කරලා තියාගන්න. ඔයාට හොඳ රචනා ප්‍රශ්න 3ක් හදාගත්තොත් අපි හිතමු ශේෂ ප්‍රමේය වර්ග සමීකරණ ගන්න විභාගයට 154 මම 130යි දාන්නේ. තව මොකක් හරි පාඩම. අවකලනය ගන්න කියලා දන්නකො. ඒකට 130ක් ගන්න පුළුවන් නා. හරිද? දන්නේ නැති ඒ පාඩම් ගැන තමයි නිකන් කියන කතාවට අහන් ඉන්නකො. තව මොකක් හරි පාඩමක්. හරි අපි හිතමුකෝ න්‍යාස සංකීර්ණ සංඛ්‍යා ගන්න, ශ්‍රේණි සංකර සංයෝජන ගන්න, සරල රේඛා වෘත්තය ගන්න. දැන් මේ අපි කතා කරන ත්‍රිකෝණමිතිය ගන්න මොකක් හරි ගන්න. මෙන්න මේකට 130ක් ගන්න පුළුවන් නම් ඔයාට ওই ටිකට විභාගේ ලකුණු 390ක් ගන්න පුළුවන්. මම මේ පාඩමක් ඉවරයි කියලා 150 වරදින්න තියලා කිව්වා. ඒතකොට මේකේ සමහර වෙලාවට 150 ගත්තා හැකි. වරදින්න තියලා මම මේක ගන්න එක පොයින්ට් එකක ලකුණු 5යිනේ පොයින්ට් 4 යන්න තියලා මේ ලියලා තියෙන්නේ. ඔයාට අවකලනය ගන්නට ලකුණු 150 ගන්න බැරි වෙන්නේ නැහැ. නමුත් අපි ඉතින් කොහොම හිතමුකෝ. හරි තව මොකක් හරි එක ප්‍රශ්නයක්. අපි හිතමු ඒක න්‍යාය සංකීර්ණ සංඛ්‍යා ගන්න කියලා. ඒක 13 වෙනි ගන්නට ඉන්නේ. ඒකට ඔයා ලකුණු 10ක් ගත්තොත් මේ වෙනකොටගේ සමස්තයේ ලකුණු 49ක් තියෙනවා පේපර් එකේ. හරි. ඊටාම සාමාන්‍ය පන්තියේ පට්ට බ්‍රයිට් ළමයි පන්තියේ පළවෙනිය ගැන නෙමෙයි මම මේක. ඊට ප්‍රශ්න 5ක් ලියන දැන් 4යි ලියලා තියෙන්නේ. ඔයාට කෙටි ප්‍රශ්න වලට 25ක් තියෙනවනේ. කෙටි ප්‍රශ්න වලට 25ක් තියෙනවා. 25න් ඔයා 16ක් ගත්තොත් අසාධාරණ නැහැ 25න් 16ක්. ඔයාට 49 මේ ටිකෙන් ලකුණු 65ක් තියෙනවා. ඔය ටික විභාග දෙපාර්තමේන්තුව වල දෙනවා එන්න B එකක් අරන් යන්න කියලා. ඔය ටිකෙන් B එකක් දෙනවා. තව ඒ B එක ඇතුලේ ඔයාට එක රචනා ප්‍රශ්නයක් තව වේකන් තියලා තියෙනවා අපි. ඒ රචනා ප්‍රශ්නට ඔයා 10ක් ගත්තොත් ඔයාට විභාග දෙපාර්තමේන්තුව කියනවා හොඳයි ඔයාට ඒකක් අපි දෙන්නම් කියලා. 10ක් ගත්තොත්. ඔයාට හිතෙනවා 250ක් තියෙන එකේ 160ක් නෙවෙයි මම 200ක් විතර ගන්නවා කියලා. 200ක් විතර ගන්නවා කියලා තව 4ක් මේකට ඇඩ් කරගත්තොත් එයාට විභාග දෙපාර්තමේන්තුව ලකුණු 79ක් දෙනවා. ඒකක්ම තමයි දෙන්නේ. හරිද? නමුත් 79 එකක් දෙනවා. ඒ අතර ඔයා මෙතන මේ එක ගානක්ද මම මේ කම්ප්ලීට් කරේ නැහනේ. ඔයා ශේෂ ප්‍රමේය වර්ග සමීකරණ ගන්න කම්ප්ලීට් කරනවා. 15ක් ගන්නවා. අවකලනය ගන්න කම්ප්ලීට් කරනවා. ඒතකොට තව 4ක් එන්න වෙනවා. ඔයාට එනවා 83ක්. අසාධාරණ නැහැනේ. ඇතිනේ ඉතින්. හරි. 83න් ඇති කියන එක නෙමෙයි මම අදහස් කරේ. 83 කියන එක සාමාන්‍ය ළමයට ගන්න පුළුවන්. මේක ගන්න මහා බ්‍රයිට් එක වෙන්න ඕනේ නැහැ. හරි. පොඩි කාලේ ඉඳන්ම ගණන් වලට ලොකු දක්ෂතාවයක් තියෙන්න ඕනේ නැහැ. හරි. සාමාන්‍යයෙන් ගණන් වලට දක්ෂතාවයක් තියෙන නැහැ මෙතන. මේ දක්ෂතාවය ඇති. හරි. මහා ලොකුට පම්පෝරිකකා කියන තරම් දෙයක් නැද මේක ගත්තා. අනිත් අයට නැති නිසා මේක පෙවුනා මිස මේක දෙයක් නැහැ. ඇත්තටම ගත්ත හැකියි. මම මේ අසාධාරණව ගණන් දාලා දැන් වරදින්න තියලා මිනිසුන්ට පැටලෙන්න තියලා වෙලා නැති වුණානේ කියලා එවිල පොඩ පටලා ගත්තනේ කියලා ඔක්කොම එන්න දේවල් ටික තියලා මේක තිබ්බේ. 83ක් ඔය මම නිකන් ගණන් හදලා වෙන්නේ. ඒ කියන්නේ ඔයාට විභාග ළඟදී පාස් පේපර් වලදී ලකුණු 250 200 ගන්න බැරි වෙන්නේ නැහැ. හොඳ කෙටි ප්‍රශ්න වලට 6ක් හැදුවොත් 150යි. ඊටරෝ භාග හදලා 200 බේරන්න පුළුවන්. හරිද? ඉතින් එහෙම බැරි වෙන්නේ නැහැ. මම ඊට සාමාන්‍යව එහෙම බැරි නෑ. ඔයාගෙන් ඉල්ලන්නේ ඔයා හරියට වැඩ ටික ඉඳන් කරයි යන්න. මුලින් ඉඳන් ඇත්ත උමනාවේ කරන්න. ගෙදර ගිහලා වැඩ කරද්දී වැඩ ටික කරනවා. මම ඉතින් රිවිෂන් එක කරද්දී පැය සෙන්සුරාදා වගේ ගෙදර ඉන්නවනම් සාමාන්‍ය පැය මම අද ඒවා කියන්න උත්සාහ කරන්නේ නැහැ. සෙන්සුරාදා දවස් රිවිෂන් නයි ෆ්‍රී ඉන්නේ. තියර ළමයින්ට වෙලාවක් නැහැ ලොකෝට. යාලා දැන් මේකට ඇවිල්ලත් පන්තියෙන් උපරිම ප්‍රමාණය තමයි ගන්න ඕනේ. පන්තිය ආපහු මේක බලන එක නෙමෙයි. යාලා ගන්න ඕනේ මේ පන්තියේදී වද්දාගෙන යනවා. මේක පාස් පේපර්ස් ටික කරලා ඉවර කරගන්න. යාලට තව මේක ගොඩාක් හදා දෙන්න හැබැයි රිවිෂන් ළමයට වෙලාවක් තියෙනවා. ඒකට යා සෙන්සුරාදා දවස්වල සාමාන්‍යයෙන් සෙන්සුරාදා වගේ දවසක පැය 12ක්වත් වැඩ කරන්න පුළුවන්. පැය 24ක් තියෙනවා. මම කලින් දවසේ පන්ති කරා. උදේ පැය 5යි හවස පැය 5යි අල්ලන්න පුළුවන් නම් මැදින් පැය 2ක් අල්ලගත්තොත් නිින්දකුත් නිදාගෙන පන්ති වගේ ලාවට නිදි නෙමෙයි හොඳ නිින්දක් නිදාගෙන. හරිද? පන්ති වගේ කොහොම වෙනවා සර්ව් වෙනවා ඩබල් වෙලා එහෙම නෙමෙයි. හොඳ නිින්දක් විදිහට නිදාගෙන ඇඳක නිදාගෙන හරිද? කෙනෙක් කියනවා ඇඳට වඩා මෙතන හොඳ නිින්ද යනවා කියලා. ඒක වෙනම කතාවක්. නමුත් ඇඳක නිින්දක් විදිහට නිදාගෙන මැද කෑල්ලේදී රෑ නිදා ගන්න එකට අමතරව පැය 2ක් විතර නිදාගෙන ඉවරලා වාට පැය 12ක් ලේසියෙන් වැඩ කරන්න පුළුවන්. එහෙම සෙන්සුරාදා ඉරිදා දවස් දෙකව වැඩ කරන්න පුරුදු වුණා නම් ඒකින් ඉඳලා පැය 14ක් වෙන්න පුළුවන්. මේ පැත්තෙන් පැය 10ක් වෙන්නත් පුළුවන්. අර උදේ පාන්දර නැගිලා කුකුලත් අතේ අරගෙන උදේ 4ට විතර නැගිලා නිදිමර ගාදේ එහෙම දඟලන්නේ නැතුව හොඳට නිදාගෙන පැය 6කමාරක නිින්දක් එක්ක නිදාගෙන පැය 12ක් වැඩ කරන්න පුළුවන්. ඔයා මැනේජ් කර ගන්නවා නම්. අර හැබැයි ඒකට විනාඩි 5න් 5 ෆෝන් එක අදින්න ගියොත් ඒක බෑ. එහෙනම් බිසි මේ මොකක් හරි මේ ශ්‍රී ලංකන් එයාලයින්ස් සභාපති වගේ හරිද නිතරම කෝල් එනවා ඒ වගේ ප්‍රශ්න බලන්න ඕනේ මේක විකුණන්න යන්නේ මොකද්ද කරන්න ඕනේ ඒ වගේ නිතරම ඔයා ෆෝන් එකත් එක්ක බිසි ඉන්නවනම් හරි ව්‍යාපාරිකයෙක් වගේ බෑ එහෙම නැතුව ඉන්නවනම් ඔයාට සාමාන්‍ය ඉගෙන ගන්න ළමයෙක්ගේ භූමිකාව නම් ඔයා කරන්නේ පොඩි අවුට් සීන් පොඩි ටැක් කැලි තියෙන්න පුළුවන් ඔයා ගාව හරිද
පොඩි අවුල් තියෙන්න පුළුවන්. පොඩි ඒවා තියාගෙන වට පැය 12 කඩ කරන්න පුළුවන්. පොඩි අවුල් තියෙනවා. පොඩි ඒ කියන්නේ මම කියන්න ඕනේ නේ එක જાතිවා තියෙනවා. එක එකනට වෙනස්. හරි. ඒවා තියාගෙන. හැබැයි අර හින මේ දැන් අර මොනවාද මම කිව්වේ ශ්‍රී ලංකන් එයාලයින්ස් වගේ දැන් මේ සභාපතිතුමා වගේ නිතර දැන් විකුණන්න යනවා. කාටද විකුණන්නේ මේක? අම්බානිට විකුණනවද? කාට විකුණනවද දන්නේ නැති සමහර අය. හරි. කාටද මේක යන්නේ? මොකද්ද මේක යන්නේ? ෂෙයාර්ස් කොහොමද බෙදන්නේ කියලා ඒ වගේ ලොකු ප්‍රශ්න තියෙනවා. නිතරම ෆෝන් එක බලන්න. එහෙම ලොකුවට ෆෝන් එක බලන්න ඕනේ නැත්නම් ඔයාට සාමාන්‍යයෙන් නිදහස් මනසකින් වට වැඩක් කරගන්න පුළුවන්. හරි. එහෙම වැඩ කරගන්න මේ හැම පාඩම අල්ල මොකද මේකට ඇත්තටම ටිකක් මහන්සිලා තමයි මේ ප්‍රශ්නේ කරන්නේ. ඔයා යාන්ත්‍රික විද්‍යාව මහන්සි වුණා කියලා හැම MCQ එකම ගහන්න බෑනේ. හැබැයි යාන්ත්‍රික විද්‍යාව හරි වැදගත්. යාන්ත්‍රික විද්‍යාව කියන එක ලොකු ෆවුන්ඩේෂන් එක. ඔයාට එසේ එක ලියා ගන්න පුළුවන් මේ සමහරට. ස්ට්‍රක්චර්ඩ් එක මොන හරි තියෙනවා ලියා ගන්න පුළුවන්. මම දන්නේ ස්ට්‍රක්චර්ඩ් යාන්ත්‍රික දැනනවද කියලා. එනවනේ. මොකද MCQ ගත්තාම හැම MCQ එකම ගහන්න බෑ. හැබැයි ඔයා ෆිසික්ස් උත් මම කියන්නේ ෆිසික්ස් ඔයා හරියට ප්‍රශ්න කරලා විවරණ කර යනවනම් ඔයා සාමාන්‍ය ළමයෙක් වුණත් ඔයාට MCQ 42කට සෙට් වෙන්න පුළුවන්. ගිය අවුරුද්ද ගහන්න නැති 30ක් වෙන්න පුළුවන්. නමුත් ඔයා ප්ලෑන් කරලා 42කට එන්න පුළුවන්. 46 පන්නනවා කියන වෙනම කතාවක්. මෙතනත් 46 පන්න ළමයෙක් ඉන්න පුළුවන්. ඒකේ සහජ විභවයත් මෙතනත් ඉන්න පුළුවන්. එයාගේ ඒ විභවයක් තියෙනවා. හැබැයි මැද විභවයේ තියෙන ළමයාට හැමෝටම යම් හැකියාවක් තියෙනවා. තමයි මැස් කරන්න එන්නේ. වාට පොඩි හැකියාවක් තියෙන කර. ඒක ඔලුව දුමාගෙන ඉන්නත් එපා. ඔයාව අව탁සේරු කරගන්න නැත්නම් මට බෑම කියලා කොයි වෙලාවකවත් හිතන්න යන්නත් එපා. හින මිනිස්සෙක් විදිහට හිතන්න යන්නත් එපා. හින මිනිස්සෙකුත් නෙමෙයි ඔයා. හරි. ඔය හින පට්ටම මීටරේකුත් නෙමෙයි. ඔයාලා ගෙදර අය එහෙම හිතන වෙලේ නමුත් ඇත්තටම පට්ට මීටරේකුත් නෙමෙයි. පට්ට බූරුවෙකුත් නෙමෙයි. හරි. එහෙම අව탁සේරු කරගන්නත් එපා. ඔයාට මට පුළුවන් කෙනෙක් ඉස්සාවෙ ඉන්න මහන්සියලා කළ මේ 42 අපි පන්ති වල ළමයි කතා බහ කරනවානේ. අපි දන්නවා අපිත් එක්ක දැන් ඉන්ස්ට්‍රක්ටිං එන ළමයි ඉන්නවා. පන්ති වල රිසර්ච් කියන්නේ ළමයි ඉන්න. සමහර ළමයි ගත්තාම ඇත්තටම අපි දන්නවා ළමයා අර ඒ පොටෙන්ෂල් එක තියෙනවා. එයා MCQ 45 ගහන්නේ. ඒතර සමහරවල් මෙච්චර පොටෙන්ෂල් එකක් නැහැ. ළමයා මාරු විදිහට මහන්සිලා වැඩ කළා එයාත් 42 ගන්නවා. ඒතර මං ඔයාව දන්නේ නැහනේ. මං මධ්‍යස්ථ ළමයෙක් කියලා තමයි මේක කියනවා. ඔයා ගාව ඊට වඩා වැඩි විභවයක් තිබ්බොත් ඔයා 45ක් ගහයි. ඒක හොඳයි. ඔයානේ ඔයාව දන්නේ. නමුත් මං දන්නේ මධ්‍යස්ථ ළමයාට මෙතනට එන්න පුළුවන්. මැත්ස් වල මධ්‍යස්ථ ළමයා 83 ගන්න පුළුවන්. 85 ගන්න පුළුවන්. දැන් ඔය ගිය පාර පේපර් එකේ සමහර පටලා ගත්තකොට මට මේ මධ්‍යස්ථ පන්තියේ මේ තෑගි ගත්ත ළමයි නෙමෙයි ඈ. පන්තියේ සාමාන්‍යයෙන් පළවෙනි 50 වගේ ඇතුළේ ඉන්නේ නැති. මට මේ ඇප්ලයිඩ් එක 90ට වඩා උඩ 95ට වඩා උඩ ලියපු ළමයි ඉන්නවා. එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි ගොඩක්. හරි. සමහර PO එකේ ළමයන් ගන්නේ 85යි. 80යි. මේක 80යි මේක 95යි අපෝ එයා ඇවරේජ් එක 87.5ක් එනවනේ. මේ පන්ති පළවෙනිව ගැන නෙමෙයි මම කියන්නේ. මැද ළමයාට ගන්න පුළුවන්. හරි. ඔයාට ඒකට හරියටම ත්‍රිකෝණමිතියත් ඒකයි. ත්‍රිකෝණෙ හදිස්සියවත් මුල් කොටස් මිස් වෙලා තියෙන ළමෙක් හිටියොත් සර්වසාම්‍ය ටික බලන්න. බල්ල ස්ථාවර කරගන්න සර්වසාම්‍ය හැම එකම හදන්න පුළුවන් වෙන්න ඕනේ. සාමාන්‍ය සර්වසාම්‍ය වල පාස් පේපර්ස් ටික පුළුවන් මට්ටමවත් ඔයාට ත්‍රිකෝණ දෙවෙනි කොටස ස්කෝර් කරගන්න පුළුවන්. සාධාරණ විසඳුම සයින් සූත්‍ර කොස් සූත්‍ර මම ක්‍රම ටිකක් කියන මෙහෙම හිතන්න කියලා ඒ ටිකත් එක්ක ගෙනියන්න පුළුවන්. ඔයාලත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් දැම්ම channel එක subscribe කරලා notification on කරලා තියාගන්න.